මේ බෙන්ගාල බොක්ක අවට තියෙන රටවල් සම්බන්ධයෙන් මේ රටවල් නිතර නිතර ගංවතුන තර්ජනයට මුහුණ දෙනවා. මේකට හේතුව තමයි මේ රටවල් වල භූගෝලීය පිහිටුම මේ බෙන්ගාල බොක්ක වටේට තියෙන හින්දා. උදාහරණයක් ඇටියට මාලදිව ඉන්න ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් මේ හින්දා පීඩාවට පත් වෙනවා. මේ බෙන්ගාල් බොක්කේ ඇතිවන අවපීඩන කලාපයක් හින්දා වැසි වර්ෂා ඇතිවන හින්දා. ඉතින් මං හිතන්නේ මේ හින්දා මේ භූගෝලීව මේ බෙන්ගාල් බොක්ක වටේට තියෙන රටවල් ඔක්කොම එකතු වෙලා වෙනම අන්තර්ජාතික සංවිධානයක් ඇති කරගත යුතුයි. ඒ වගේම විශේෂ අරමුදලක් ඇති කරගත යුතු නැත්නම් සංවර්ධන බැංකුවක් ඇති කරගත යුතුයි. මොකද නිතර නිතර වුන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හින්දා බෙන්ගාල බොක්කේ යන අවපීඩන වායු ප්‍රශ්න හින්දා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන හින්දා විශේෂයෙන්ම වෙනම අරමුදලක් හෝ වෙනම සංවර්ධන බැංකුවක් ඇති කරගෙන එමගින් මේ රටවල වල ජනතාව ප්‍රශ්න වලට මුහුණ දුන්නාම මේ වායුගෝලීය ප්‍රශ්න හින්දා ඇති වෙන ප්‍රශ්න වලට එමගින් සහන සපයන්න පුළුවන්.